හායි මචං සුදුස් අදත් කරුණු ටිකක් තියෙනවා කතා කරන්න ලියාගෙන ආවා නැත්තම් අමතක වෙලා මග ඇරෙනවා මේ හැලි අර පඳුරු තැලි පොඩ්ඩක් අඩු කරලා මේ වැඩේ කතා කරගෙන යන් මේ පොඩ්ඩක් සටහන් කරගෙන ආවා මචං මේ සියලුම කරුණු නෙවෙයි නිකන් මොනවද කතා කරන්න ඕනේ කියලා එකක් තමයි දොස්තර වර්ජනේ හා ගොවි කඳුළු ඊළඟ එක තිරිකුණාමලේ කලබලේ හැමෝම දකින්න ඇති ඊළඟ එක මාලිමා කුඩ්ඩෝ පොලිමේ අහුවෙනවා කුඩ්ඩෝ දැන් කුඩ්ඩෝ ගැන කතා කරලා ඊළඟට නීතියත් පළවත්තට දෙන්න ගිහලා වැඩේ ෆේල් වුණා මචං. ඒක මේ සාකච්ඡා වුණේ නැහැ YouTube අතරේවත් ප්‍රධාන මාධ්‍යවත් කොහෙවත් සාකච්ඡා වුණේ නැහැ. නමුත් බලුම බලු වැඩක් කරන්න ගියේ වැඩේ නෝන්ඩි නීතිපති දෙපාර්තමේන්තුවේම මේ මගේ ගාව තියෙන විස්තරේ මම ඒක කියන්න. ඊළඟ එක තමයි රට පාලනය කරන කප්පම් ප්‍රධානීන්. ඉස්සර කප්පම් දීපු එහුන් තමයි මචං දැන් රට පාලනය කරන්නේ. කප්පම් ප්‍රධානීන් කප්පම් දානපතියෝ දන් දුන්නේ උ. අනිත් එක රහස් කිවිසුම්. ඉතින් මේ ඉස්සෙල්ලාම මචං දොස්තර වර්ජනේ අද පටන් ගන්නවා. ස්පෙෂලිස්ට්ලායි අනිත් දොස්තරලායි මම හිතන්නේ පිටින් ගන්න බෙහෙත් දෙන්නේ නැහැ. පරීක්ෂණ කරන්න මේවා දෙන්නෙත් නැහැ. එයාලට සපෝට් එකට කවුරු හරි ඉන්නවනම් රෝගියාගේ ආරක්ෂාවට කවුරු හරි ඉන්නවනේ ඒක ස්ටෑන්ඩඩ් එකක් මචං වෛද්‍ය වෘත්තියේ. අර දැන් ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වෙන්න ගියත් ලස්සන චූටි කෑලි ඉන්නේ මචං කාමරේ ඇතුළට වෙලා දොස්තරත් එක්කම දොස්තරලාගේ එන යාළුවෝ ඒ කෑලි මේ එයාලා අඳුරනවා නම් මචං ස්පිරිතාලේ අයිතිකාරය අඳුරනටත් වැඩිය දෙයක් කරගන්න පුළුවන් ඒ තරම් ස්පෙෂලිස්ට්ලාව අඳුරනවා එයාලා. ඉතින් මේ එයාලා නැත්තම් රෝගීන් බලන්නේ නැහැ. ඒ වගේ දෙයක් කරන්නේ මේ නතු ස්පිරිතාල වහන්න අරෝමයෝ කරන්නේ. හැබැයි අද 9:30ට මේ සකල බුජං එක්ක මීටිමක් දීලා තියෙනවලු. බලමු ඒකෙදි මොකද වෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ විශේෂයෙන් කියන්න ඕනේ මචං මේ වෛද්‍යවරුන්ට ඒ දෙන්න තියෙන දීමන අරෝමේවා විධායක නිලධාරී මට්ටමේ රැකියාවක් නේ ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ඒ අර නියෝන් කියලා එකක් තියෙනවා මම හිතන්නේ ගොඩක් අය බලන්නේ මම ඒකෙත් දැක්කා. දැන් එයාලා ගේන යෝජනාව හරි හොඳ යෝජනාවක්. අඩුම ගානේ මේ රජයට ආදායම් එකතු කරලා දෙන ආයතන තියෙනවානේ. දැන් මේ අඩුකාරයන්ට මචං වෙනම සැලරි ස්කේල් එකක් නේ තියෙන්නේ. එතකොට කස්ටම් එකේ අයත් මචං එයාලට තියෙනවා මේ ජරාව ගත නැති වුණත් මචං තියෙනවා ඉන්සෙන්ටිව් සිස්ටම් එකක්. ඒ කියන්නේ ආල්ලන බඩු වලින් මචං යම්කිසි වටිනාකමට මෙයාලටත් ප්‍රදානයක් තියෙනවා. ඉතින් ඒ වගේ සුරාබදු එකටයි ඉන්කම් ටැක්ස් එකටත් දෙන්න ඒවල පඩි නඩි වැඩි කරන්න. ඉතින් එතකොට තමයි රාජ්‍ය කාර්යක්ෂම වෙන්නේ. මෙයාලා මේ කැබ් ගෙන්නගෙන මේ දඟලන්න හදන්නේ වෙන වැඩකටනේ. ඉතින් මේ වෛද්‍යවරුන්ට විශේෂයෙන් මේ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න මේ ලෝකෙම ප්‍රශංසාවට ලක් වෙච්ච සෞඛ්‍ය සේවයක් මචං අද ගරා වැටිලා තියෙන්නේ. මිනිස්සු මැරලා යනවා නිකන් සද්ද නැතුව ඉන්නවා මේ දොස්තරලත්. මොකද කතා කරන්න බෑ රස්සාව නැති වෙනවා. ඊට පස්සේ මිනිස්සුත් ජීවත් වෙන්නත් බෑනේ රටකට පැන ගන්නකම් හරි. ජීවත් වෙන්න වැටුවෝනේනේ. ඉතින් ඒ ප්‍රශ්නේ එහෙමමයි. ඒ වෛද්‍යවරුන්ට දෙන්න තියෙන වෙහිකල් පර්මිට්ද ඉල්ලන නිල නිවාසද අරවද මේවද දෙන්න මේ ඔයාලා මේ බිලියන 5ක කැබ් ගෙනල්ලා ලංකාවේ කරපු ලොකුම මංකොල්ලය කරන්න ලෑස්ති වෙන්න එපා. ඉතින් ඒක එකක් අනිත් එක මචං ගොවි කඳුළු. දැක්කාම හරි දුකයි මචං. අපි පව් කියලා කියන්නේ මේ ඡන්දේ දීලා ඉල්ලන් කන මේ උන්ට දැන් හරි තේරෙන එක ලොකු දෙයක්. කවදාවත් මචං තමන්ගේ පන්ති එකෙක් තමන්ගේ පන්තියට සලකයි කියලා හිතන්න එපා. ගොවි පුතේකට දීලා දැන් කනවනේ ඉල්ලගෙන මේ අර වට්ටක්ක ගොවියෝ මචං අඬනවා. දැක්කාම දුකයි මචං. කඳුළු පෙරාගෙන ගෙනල්ලා දඹුල්ලේ මේ ලොරියට ලොරි කුලික් ගෙවන්න එපයි. ගෙනල්ලා වට්ටක්ක ටික විකුණ ගන්න බෑ. ඉතින් ඒ වල පාලනයක් කරව මේවා බයිලා ගහපු ඒ මුන් බලන්නකො මේ මහා එක්කෙනාම දෙන 1000 ටෝක් සියල්ලම දන්නවා වගේ ඉස්සලා බලලා ඉන්නකො. ඒතර අපිට සලස්මක් තියෙන්න ඕන. දඹුල්ලේ ලුණු ටික අවසන් වෙනකොට අපි කොහොමද මොනරාගල් ලුණු ටික එළියට ගන්නේ? මොනරාගල් ලුණු ටික මත වෙනකොට ඉවර වෙනකොට අපි කොහොමද යාපනයේ ලුණු ටික එළියට ගන්නේ? සලස්මක් හදාගත්තා මම හිතන ලුණු අපිට මාස 8ක් දැන් තියෙන අස්වැන්නත් එක මාස 8ක් කළමනාකරණය කරන්න පුළුවන් ලංකාවේ. මේ මහ පොළොවත් එක්ක කොච්චර නැහිනවද? නේද? නැහිලා නිලා ගන්නවා අස්වැන්න. අපි කියන උත්තර නැහෙන්න උනිත් නෑ. මොකද කරන්න උනා? අලුත් තාක්ෂණ කුස්කර්මාන්තර ගේන්නවා. නව බීජ ප්‍රභේද කුස්කර්මාන්තර ගේන්නවා. නේද? ඊළඟ මොකද වෙන්නේ? වැඩි අස්වැන්න දෙන බීජ ප්‍රභේද නව අස්වැන්න සලස්මක් අපිට අවශ්‍යයි. නිලා ගන්න එකට අපිට සලස්මක් තියෙන්න ඕන. අපි මොකද කරන්නේ? කුස්කර්මාන්තයේ දෙන ගොවියා ණය නැති, බර නැති ආදාය මාර්ගයක් තියෙන, සතුටක් තියෙන, ජීවිතයක් තියෙන පුරවැසියෙක් බවට අපේ රටේ ගොවි ජනතාව මේ තියෙන ටික විකුණාගත්ත දරුවට කන්න නෑ. හාල් ටිකක් නෑ. අපිට කොමුල් නෑ. අපේ අනුගේ කොමුලන් මේ ගොවිතැන් කරලා තියෙන්නේ. අපි මේ ජීවත් වෙන්නේ කොහොමද? කාලා අපිට දවස් 3ක් දරුවෝ ඉන්න පුළුවන්.
40000 දරුවටත් මේවා තම්බලා දෙන්නද අපි? මං ග්ලාස් එකමාරකටත් වැඩිය නා වෙලා තියෙනවා. මේ කකුල් අමාරු නැගිට ගන්න බෑ. ඒ තියද්දි මං ඔය බොයිටන් කෙරුවේ. බොනේ කුණුනම් පස්සේ කාටද අපි දෙන්නේ ණය ගෙවන්නේ කොහොමද? අපි රටට ණයකාරෝ. දැන් ලුණු ගෙදර අපි දැන් දවස් 20ක් විතර තියාගෙන ඉන්නවා. දැන් ලුණු කුණු වෙනවා. 150ක් අස්සන්න මිනිස්සුන්ගේ මේ தත්තේ. කොම්පස් හදන්නත් බෑ. අපිට දුන්නු කිසිම සහනාධාරයක් මේ රජේ ඉන්නේ. පේනවනේ දෙන 1000 ටෝක් අර මිනිසුන්ගේ කඳුළු ඉතින් සහ ගන්නවනේ මචං මුන්ට. මේ හිටපු ධනපති ආණ්ඩුවල ඒ වුවත් කිසි දෙයක් ඔය වට්ටක්ක මචං විකුණ ගන්න බැරුව බැසිල්ගේ කාලේ බැසිල්ට හැමෝම වඩිනවා. බැසිල් වට්ටක්ක මේ සල්ලි දීලා ආණ්ඩුවෙන් අරගෙන මේ ආමි ට්‍රක්ස් වල දාලා අනිත් එළවලුත් එක්ක විකුණනකොට වට්ටක්ක කැල්ලක් නිකන් දුන්නා. එහෙමයි මේ ප්‍රශ්න විසඳන්නේ. මුන් මේ වෙන ටෝක් දෙනවා කුෂිකර්ම ඇමති වෙළඳ ඇමති නියෝජ්‍ය ඇමති තනකොළ පිදුරු අරව මේව කාපු යෝන් දැන් 1000 ටෝක් දෙනවා. අනුර කුමාර හොයාගන්නත් නැහැ මේව ගැන. තඹුත්තේගම ගොවියෝ මේ සාපයිල්ලන්නේ මෙයාට වෙන අය නෙමෙයි. උම්ම ඉඳන් කියනවා පළවෙනි කන්නේ ඕකේ එක්ස්කියුස් එකක් දෙන්න පුළුවන්ලු. දෙවෙනි කන්නේදී දෙන්නම් කිව්වලු අපිට තාම මේ එක්ස්පීරියන්ස් නැහැ මේක පොඩ. දැන් තුන්වෙනි කන්නේටත් මචං අර මේ මඩපෝර නැහැ. ඉතින් ඇහුවාම කියනවා සල්ලි පාස් කරා එක්කෝ මේ ආණ්ඩුව මේ අපහසුතාවයට ලක් කරන්න නිලධාරීන් සහ මැති ඇමතිවරු මොකක් හරි කරනවා අනුර කුමාර කිච කළා දාන්න. නැත්තම් මොකක් සල්ලි තියනවා නම් මචං දෙන්න එපා ගොවියොන්ට. ඒ මිනිසුන්ට පෝර නැහැ. මේ තුන්වෙනි කන්නේ ඇවිල්ලා බලයට ඇවිල්ලා. දැන් බලයට ඇවිල්ලා අවුරුද්දන්නේ තවත් බයිලා ගන්න බෑනේ. මාස 6න් රට හදනවා කිව්වේ. ඉතින් ඒ වල තත්ත්වය එහෙමයි. ඊළඟ මචං තිරිකුණාමලේ කලබලේ. තිරිකුණාමලේ මචං අපි දන්නේ නැහැ ඇත්තටම කතන්දරේ මොකද කියලා. ආමුදුරුවරුත් මචං දැක්ක තැන බෝගහක් හිටවගෙන මේ බුදු පිළිමයක් තියාගෙන ඒවා අයිති කරගන්නවා. ඔය හන්දි ගානේ හැමතැනම තියෙනවානේ. ඉතින් ඒකෙත් වැරද්දක් තියෙනවා. නමුත් ඒවා ඉවත් කරන්න ඕනේ ඔහොම නෙමෙයි. ඔය මංගල සමර වීරත් ඒ කාලේ ඔය මේ ඔය හන්දි වල තියෙන බෝගස් අරව මේවා ඉවත් කරන්න ගිහලා එන ඉෂුව එකක් වුණා. මේක මචං මේවා මාර සෙන්සිටිව් ඉෂුස් නේ මචං. මේවා හරි සංවේදී කාරණා මේවා. ආගම් එක්ක සෙල්ලම් කරන්න යන එක. ඉතින් එතන හාමුදුරුවරු ඉන්නවා, බෞද්ධයෝ ඇවිල්ලා ඉන්නවා. තිරිකුණාමලේ මේ මිනිස්සුම කියනවා දෙමළ අයට ප්‍රශ්නයක් නැහැ. මේ මුස්ලිම් අයට ප්‍රශ්නයක් නැහැ කියලා කොහොම හරි මට පේන්නේ බීච් එකයිනේ මඩුවක් ගාගෙන බුදු පිළිමයක් ගානලා තියලා මම හිතන්නේ ඒ ඉඩම අයිති කරගන්න හදන්නේ පන්සලෙන්. මට තේරෙන විදියට. ඒක නීති විරෝධී නම් මචං. SSP ඇවිල්ලා මේ තගරිය දාලා පොලිසිය දාලා මේවා ගලවලා විසි කරන එක නෙමෙයිනේ මචං. ඒකට ලංකාවේ තියෙනවනේ නීතිමය ක්‍රියාපටිපාටියක් බලෙන් ඇවිල්ලා ඉඩම් අල්ලගෙන ඉන්නවනම් මොනවා හරි කරනවනේ. ඉතින් ඇයි ඒවට යන්න බැරි මේක? මට තේ එක්කෝ මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නැත්තම් SSP ආණ්ඩුව අපහසුතාවයට පත් කරනවා මේ වැඩ. ඉතින් මේ වලින් කුපිත වෙනවනේ මචං. ආමුදුරුවොත් ගන්නවා, ආමුදුරුවොන්ට ගන්නවා, ආමුදුරුව අත්අඩංගුවට ගන්න යනවලු. ඉතින් මේවා ගැන බෞද්ධයෝ කතා කරන්නෙත් නෑ. අර කතා කරන ඥානසාර ආමුදුරුවන්ට පළු යන්න ගහනවා. ජාතිවාදීයි අරකයි මේකයි කියලා. ඉතින් යකෝ තමන්ගේ මේ කවුද කාදිනල් උන්නාන්සේ එයාගේ මැරිච්ච අය වෙනුවෙන් කතා කරනවා නේද? ඉතින් ඥානසාර ආමුදුරුවන්ට අයිතියක් නැද්ද? තමන්ගේ ආගමේ තමන්ගේ මිනිසුන්ට වෙන අසාධාරණයක් ගැන කතා කරන්න. මාර තියරිනේ බම් මේවා. කොහේ තියෙන තියරිද මේවා? අර LTT එකෙන් බත් කන්නේ උන් මේ බඩේ බත් දා ගන්න කාලා කන්නේ ඇත්තට මේවා විතරයි පේන්නේ. අර අලුතෙන් ආමුදුරු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මට හරියට නම මතක නැහැ. ලස්සනට මට නම් එච්චර ප්‍රියතාවයක් නැහැ. නමුත් ඉතින් සමාජයට අමතන්න ඕන විදිහට ඒ ආමුදුරු සමාජයේ ජනප්‍රියවලා තියෙන. දැන් ඒ ආමුදුරුන්ටත් ගහනවා. අර මේ පාස්ටර් කෙනෙක් ඉන්නවා මේ ක්‍රිකටර්ස්ලත් ගිහලා දන ගාගෙන පුකබිම දාගෙන නටන ඒව ගැන නෝ කතා නොසිනා. ගහන්නේ මේ බෞද්ධයට. ඉතින් ඒක ගැන කතා කරාම ඌ ජාතිවාදිය වෙනවා. මාර රටබ්බම් මේක වැඩක් නෑ කතා කරලා ඒකේ කතන්දර එහෙමයි. ඊළඟට මාලිමා කුඩ්ඩෝ මාලිමා දැන් මේ ඉස්කෝල බෑග් චෙක් කරනවා කියලා මචං අර යුක්තිය මේ උමෙන් හෙන කිචය දැම්මනේ. දැන් ඉස්කෝල වලයි කැම්පස් වලයි රජයේ කාර්යාලවල හැමතැනම මචං මේ කුඩු නැති කරන්න මුංගේ එකෙක් දාන්න යන්නේ තව. හැබැයි බලාගෙන ගියාම මුන් තමයි කුඩු අපි කිව්වා මචං ඕක. අනිත් කුඩ්ඩෝ අල්ලලා අරේ මේ සද්දේ දාලා දර්ශන දාලා ඔක්කොම ගල්ලා මුංගේ උන් අවු වෙනකොට දැන් මාධ්‍යයට පෙන්වන්න බෑ කියලා තියෙනවා. දැන් අර කිරින්ද යවුනේ වල අන්තිමට කෙලවරට ගියාම දෙහිවල නගර සභාවේද කාගේද මේ ඩීන් මොයිදින්ද මොන්න කවුද කියලා මේකේ ඉන්නවා. ඉතින් අපි දන්නේ නැහැ අපි කියන්නේ නැහැ මොකද ඔප්පු වෙලා නැහැනේ නීතියෙන්. ඉතින් සැකකාරයෙක් ස්ටිකර් ගහලා තියන්නේ පොරලු. ඒ ස්ටිකර් ගහන්නේ නැහැනේ නිකන් ගහන්නේ නැහැනේ ඕවල. ඕවගේ වැඩ කරනකොට ලොකු කුට්ටි එන්නේ. ඉතින් දැන් ආණ්ඩුවේ මේ උන් තමයි ඔය පස්වෙනි අද කොහෙද චෝදනාව ආපු. චෝදනා අපි කියන්නේ නැහැ මේ මුන් කරාද නැද්ද කියලා. අනුරාධපුරේ එකත්
කිලෝ එකමාරක් යාගේ මේක තියලා අහුණා වුණත් අපි දන්නේ නැහැ නේ මචං තරහට කරාද දන්නේ නැහැ නේ මේ ඔය මේ පොට්ටුවේ උන් එහෙම නසරානියෝ නේ පොට්ටුවේ ඉන්නෙත් හොරෙන් ගිහලා අර මිනිස්සයාගේ හෝටලේ වලලැම්මද දන්නේ නැහැ නේ ඉතින් එහෙම තමයි මේ අර මේ වොෂින් මැෂින් කියන්නේ සෝදන ජංගම වැසිකිලි අරුම්මුන් කියන්නේ එහෙමයි හරි අනේ මන්ද මේ දකුණ මොකද්ද කියලා අයිස්ලන්තයක්ද කියලා දකුණටම තමයි අර දකුණට කින්ඩිය දාන වැඩකුත් යනවා නේ මචං දකුණට සහ බුද්ධාගමට මේ ආණ්ඩුවෙන් කරනවා මේ වැඩේ ප්‍රොජෙක්ට් එක ලස්සනට ගෙනියනවා ඉතින් ඒකේ කතන්දරේ එහෙමයි ඊළඟට මචං නීතිය අතට ගන්න ගියේ මුන් හරිද ඒකේ යෝජනාව ඇවිල්ලා යෝජනාවක් දැම්ම මචං මේ අභිචෝදක අධ්‍යක්ෂක කාර්යාලයක් ඉංග්‍රීසියෙන් තියෙනවා මචං Office of the Director of Public Prosecution කාලා වරෙන්කෝ අම්මට එන්නේ හරිද මේ මොකද්ද මේ කරන්න දන්නේ බ්‍රයිබරි කමිෂන් එකේ ඉන්නවනේ පොර දැන් පොර එන්නේ නැහැ දැන් එළියට මචං රඟන්න එන්නේ නැහැ මොකද නන්දන ගුණතිලක දුන්නනේ කලිසම් ගැලවෙන්නම දුන්නා හරිද පොර ඇවිල්ලා ජෙප්පෙක් දැන් ඒකට නඩු දාන්නෙත් නැහැ මුකුත් නැහැ ඒක එම්මම යට ගැව්වා පොර දැන් එන්නේ නැහැ දර්ශනේ සංදර්ශන දාන්න එන්නේ නැහැ දැන් පොරට ආණ්ඩුවත් එක්ක වලියක් තියෙනවා පොරට ඕන විදියට සල්ලි දෙන්නේ නැහැ කියලා ඒ අර රංගන්න දුන්නාම ඕක තමයි වෙන්නේ එක එකාට රංගන්න දුන්නාම ඕවා කන්ට්‍රෝල් කරගන්න හැටි දන්නේ මේ මහින්ද රාජපක්ෂගෙන් ඉගෙන ගන්න ඒවා ඔය සද්ද දාන්න එන නිලධාරීන් අරුන්ව කන්ට්‍රෝල් කරගන්න හැටි දැන් මුන් කරන්න ගියේ මචං ආනන්දන් විජේබාලන්ලා කරන්න ගියේ මම හිතන්නේ ඔය මේ බංකු ඕවට නෑ ආනන්දන් විජේබාලන්ට මාර මේ අර්ශ සමාරුවක් තියෙනවා මේ තද බල අර්ශ සමාරුවක් තියෙනවා සහ වලංශානි සහ අනිත් එකාට අර ලබ්බ බහැලා ඉන්නේ ලේකම් උන්ට පුදුම අමාරුවක් තියෙනවා මේ ඔක්කොම අල්ලලා හිරේ දාන්න. ඉතින් දැන් තියෙන ක්‍රමයට මචං නීතිපති දෙපාර්තමේන්තුවට ගියාම එතන මේ මිනිස්සුන්ට තියෙන වැඩ කන්දරාව අනුව වැඩේ මේ පරක්කු වෙනවා. මොකද එච්චරට තියෙනවා කේසස්. මොකද මේකේ හොරා කාපු එකෙත් කෙලවරක් නැහැ නේ මචං. ඇත්ත කතන්දරේ. හොරා නොකාපු එකෙක් නෑ. දැන් ඊළඟ ආණ්ඩුවක් ආවම මුං හොරා කන එකට මචං නඩු දාන්න වෙනවා. ඉතින් ඒ ෆයිල් ගොඩක් යනවා. ඉතින් ෆයිල් ගොඩ ගෑයිලා මේ ආණ්ඩුවේ ෆයිල් එන්නේ නැහැ මචං මේ ළඟදි ගියපු ඒවා එන්න පරණ ඒවා තමයි උඩට එන්නේ බ්‍රයිබරි කමිෂන් එකේ දාන සෙල්ලමම දාන්න මචං නීතිපති දෙපාර්තමේන්තුවේ අලුත් නීතිපති දෙපාර්තමේන්තුවක් හදාගන්න ගියේ දැන් ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න නීතිඥ සංගමය මචං කියලා තියෙනවා ඒක කරන්න බෑ කියලා කොටින්ම මචං කතන්දරේ නීතිය පළවත්තට ගන්න ගියේ මේ ටෙරරිස් මේ ත්‍රස්තවාදී මූලස්ථානයට පළවත්තේ හරි නීතිය පළවත්තේ අරගෙන බ්‍රයිබරි කමිෂන් එකෙන් මෙයාලට විරුද්ධව ඉන්නේ උන් අල්ලගෙන එනවා අල්ලගෙන ඇවිල්ලා මචං ඒ ෆයිල් එක දානවා මේ මොකද්ද අභිචෝදක අධ්‍යක්ෂ කාර්යාලයට ඒකත් මුංගේම ලෝයස්ලා ටිකක් අරුම් මුන් දායි මුන්ටත් අල්ලනේ උන් ඉන්නවනේ වොෂින් මැෂින් කරවම ඒවා ඉතින් උන්ගේ සෙට් එකක් දාලා මේ නීතිය ලංකාවේ තියෙන නීතිය මචං එදා මේ සුද්දගේ කාලේ පෘතුගීසි ලන්දේසි කාලේ ඉඳලා ආපු නීතිය මුන් අතට ගන්න ගියේ මුන්ට ඕන සෙල්ලම් දාන්න. ඉතින් මේ කොමාරි නීති මේ ඇවිල්ලා අරුගේ වැඩ බම්මන්නගේ අධිකරණ ඇමතිගේ වැඩ මේ දැන් වැඩේ හබක් වෙලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ කියලා තියෙනවා මේ ඒකේ දිග ලියුමක් තියෙන්නේ මචං ඒක තියෙන නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය කාර්යක්ෂමතාවය සහ එහි කාර්යයන්හි විනිවිදභාවය අත්‍යවශ්‍ය බවත් ඒවා වැඩි දියුණු කිරීම සඳහා යෝජනා ඕනෑම එකක් නිසකවම පිළිගනු ඇති බවත් යෝජනා සම්මතයේ දැක්වේ. හරිද? කරන්න ඕනේ මචං මෙයාලගේ එකක් දාගන්න එක නෙමෙයිනේ. නීතිය පළවත්තට ගෙනියන එක නෙමෙයි කරන්න ඕනේ. එහෙම මේ ප්‍රශ්නයක් තියෙනවා නම් නඩු ප්‍රමාද වෙන අරවම ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ අධිකරණ ප්‍රමාණය වැඩි ගන්න. සහ නීතිපති දෙපාර්තමේන්තුවට දව දාන්න නීතිඥයෝ දාලා මේ සාලිය පීරිස් කවුද සාලිය පීරිස් නෙමෙයි ඒකෙත් ඉන්නවනේ පීරිස් කෙනෙක් කවුද සාලිය පීරිස් නෙමෙයි දිලීප පීරිස් ඒ දිලීප පීරිස්ලා වගේ තව අය දාන්න හරිද එතකොට රංගන වගේ රංගන නටන කියන ආණ්ඩුවේ පදයට නටන කියන අය එතෙන්ට දාගන්න බ්‍රයිබරි එකට ඒක ලීගලි කරන වැඩ මේ හොර වැඩ කරලා මේ නීතියත් පක්ෂ පළවත්තට අරගෙන යන්න මේ ගිහිලා පච වෙන්න එපා මේවා යනවා මේ ජාත්‍යන්තරයට හිටන් මේ නීතිය නවන්න නෙමෙයි නීතිය අඹරලා ගුල්ලි කරලා මචං රෝල් කරලා ඔබන්න ගියේ ඉතින් ඒ සෙල්ලම් හරියන්නේ නැහැ මොකක් වෙයිද දන්නේ නැහැ මේ කොහමත් ආණ්ඩුව මෙයාලගේ අතේනේ තියෙන්නේ මෙයාලා මේක තමයි කියන්නේ මේක තමයි මචං අර මේ ව්‍යවස්ථාපිත ඒකාධිපති මේ භාවය කියන්නේ මේකට තමයි
මේ කරන්න හදන්නේ ඒක. හෙමීට සද්ද නැතුව. අන්තිමේදී ඡන්ද තියන එකත් නවත්තලා දායි. මේ කරන්න හදයි විපක්ෂ නායකයෙක් ඉන්නවා මෙලෝ රහක් නැහැ. ඌට කතා කරන්න දෙන්නේ නැහැ කියලා ඌ කතා කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කතා කරන්න දෙන්නේ නැහැලු. පාර්ලිමේන්තුවේ කතා කරන්න දෙන්නේ නැත්නම් එළිය කතා කරන්නකෝ. තානාපති කාර්යාලය වල තානාපතිලා ගෙනල්ලා කතා කරන්නකෝ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා කතා කරන්නකෝ. ඔය මහින්ද රාජපක්ෂලා 88 89 කාලේ ජෙප්පෝ මේ ආණ්ඩුවෙන් ජෙප්පෝ මරනකොට වාසුදේවයි මහින්ද රාජපක්ෂයිනේ ජිනීවා ගියේ. ෆයිල් අරව මේ ඔක්කොම අරගෙන. ඒකත් තොරෙන් අරගෙන ලස්සනට ගිහිල්ලා මේ ආණ්ඩුවට විරුද්ධව කතා කළා අපි අඩු ගානේ. මේ තියනවා මේ කොමන්වෙල්ත් මේ පාර්ලිමන්ට් කමිටීස් අරන් මනන් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර අඩු ගානේ දැනුවත් කරන්නකො මේ කරන්න යන විකාර මේ මොනවද කරන්න යන්නේ සම්පූර්ණයෙන් මේ රට තනිකර ටිල්වින්ට ඕන විදියට පාලනය කරන්න හදන මාර ගෙලියක් නේ මේක. ඉතින් ඒකේ ඊළඟට තියෙනවා මචං නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමේ කාර්යයන් අනෙකුත් කාර්යයන්ගෙන් වෙන් කිරීම මගින් එහි ස්වාධීනත්වය විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ලබාගත හැකි බවට යෝජනා කිරීමට කිසිදු අනුභූතික හෝ විද්‍යාත්මක පදනමක් හෙළි කර නොමැත. මේ ඕනේ කියන එකට හේතුවක් කියන්නේ. ඊට පටහැනිව නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය බෙදා වෙන් කිරීම නිසා දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය සහ වෘත්තීය ප්‍රමිතීන් ක්ෂය වීමටත් අකාර්යක්ෂමතාවයට දායක වීමටත් හේතු වේ. එබැවින් එවැනි බෙදා වෙන් කිරීමක් අසාධාරණ අත්නෝමතිකමෙන්ම කිසිදු තාර්කික පදනමක් හෝ වටිනාකමක් නොමැති සහ ප්‍රතිඵල රහිත වනු ඇත යනුවෙන් නීතිපති දෙපාර්තමේන්තු නීති නිලධාරීන්ගේ සංගමය සිය යෝජනා සම්මතයේ දක්වා ඇත. ඒක ප්‍රතික්ෂේප කළා තියෙනවා මචං කෙලින්ම. මේක මේ ලියුම එවලා තියෙන්නේ නොවැම්බර් 14 වෙනිදා පැවති විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇති බව සංගමයේ ලේකම් මිහිරිදා අල්විස් මහත්මිය විසින් නිකුත් කළ නිවේදනය. මේ නිවේදනයේ කොටසක් තමයි මම එව. කොහමද මුන්ගේ වැඩ? ඉතින් මේ වගේ දේවල් කතා කරන්න අරව මේ විරෝධතාවයක් දැක්කම ඒකට එන්න බෑලු. එයාලගේ එකක් වෙන එයාලා තමයිලු මේ මොකද්ද මේ බෞද්ධ විපක්ෂේ ආච්චිගේ රෙද්ද. ඉතින් මේවා කතා කරන්නේ කවුද එතකොට? එකෙක් කතා කරේ නෑ මේ වෙනකන්. ඉතින් නීතිවේදියෝ ඉන්නවා විපක්ෂ නීතිවේදියෙත් ඉන්නවා පාර්ලිමේන්තුවේ. එකෙක් කතා කරේ නෑ. නඩුකාරයෝ එලවලා දානවා. ඒක නම් දයාසිරි කතා කරා. හරි ඉතින් කමිෂන් එකෙන්ලු මේවා කරේ. කමිෂන් ගැන කතා කරන්න එපා. කමිෂන් ගැන අපි පටන් ගන්නත් ඉස්සෙල්ලා කමිෂන් දාන්නත් ඉස්සෙල්ලා අපි ඉඳන් කිව්වා. ඕකෙන් වෙන්නේ මචං මේ නීතිය පැත්තක තියලා මේ කරන්න යන දේවල් අරවම සියල්ලම දේශපාලනීකරණය වෙන එක කියලා අපි ඒ කාලෙම කිව්වා. ඔය මේ ස්වාධීන නිලධාරීන් ස්වාධීන නිලධාරීන් කොහෙද බං ලංකාවේ? චීෆ් ජස්ටිස් හිටපු එකා ගිහිල්ලා ඉන්නවා තානාපතිකමක් කරගෙන. ඉතින් කොහෙද මචං ස්වාධීනත්වයක් කතා කරන්නේ තව විලිලැජ්ජයි මේවට. ඊළඟ මරු එකක් තිබුණා අර නිල්මාල් රංජිත් දේවසිරි කියන්නේ මචං මේ පොලිටිකලි මේ දේශපාලන ක්ෂේත්‍රයේ කතා වුණාට රටේ මිනිස්සුවත් දන්න කෙනෙක් නෙමෙයි. පොඩ්ඩක් නිකන් ගිහිල්ලා අපන්කෝ මේ අපි වගේම තමයි. දැන් මාතලන් කියලා වුණාට දන්නේ උන් ටික දැනගත්තාට රටේ මේ උන් දන්නේ නැහනේ. ඒ වගේ නිර්මාල් රංජිත් දේවසිරි ගණන් ගත යුතු පුද්ගලෙක් නෙමෙයි. නමුත් මේ සමාජ මාධ්‍ය වල මචං විදර්ශන කණ්ණංගර කිව්වාම නිර්මාල් රංජිත් දේවසිරි කිව්වාම මහේෂ් අපුගොඩ කිව්වාම දීප්ති කුමාර ගුණරත්න කිව්වාම මේ පිළිගැනීමක් අර මේ තියෙනවා සමාජ මාධ්‍ය තුල කතා වෙන චරිත. ඉතින් එයා ළඟදී වීඩියෝ මම බලන්නේ නැහැ වීඩියෝ. එයාගේ වීඩියෝ. ඒ කියන්නේ හරි ස්ලෝ කතා කරන්නේ මචං. ස්පීඩ් දැම්මත් වැඩක් නැහැ. පැය ගාණක් කතා කරනවා අනිත් එක. මේ රහකුත් නැහැ මෙලෝ රහක් නැහැ මෙලෝ රහක් තියෙන මේ මහාචාර්ය කෙනෙක් නෙමෙයි. ජෙප්පොන්ටම හරියන බඩුවක් කොටින්ම. ඉතින් පොර ලියලා තියෙ පොර ඒකේ කියනවා කියලා මේ මගේ හිතවත් එකෙක් දාලා තියෙනවා ව්‍යාපාරිකයින් මේ ආණ්ඩුවේ දූෂණ නිර්මාල් කියන්නේ ව්‍යාපාරිකයින් මේ ආණ්ඩුවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය නිසා ඔවුන් ආණ්ඩුව ගැන සතුටෙන් ඉන්නවා. මචං මුන් සන්තෝෂෙන් ඉන්නේ ඇයි දන්නවද? මුන් මචං මෙච්චර කාලයක් ජෙප්පොන්ට කප්පම් ගෙව්වනේ. ඒ කප්පම් ගන්න යන්නේ මචං වසන්ත සමරසිංහ. ඉතින් වසන්ත සමරසිංහ කෝටිපති එක්කලා තියන්නේ ඇයි කියලා අර හිටපු සෝමවන් සමරසිංහ කියනවනේ. හරිද ගෙවල් මේ බිල්ඩින් හදාගත්ත හැටි අරේ මේ කප්පක් ගන්න ගිහිල්ලා. ඉතින් මේවා මේ නොදන්න රාස් නෙවෙයි. ඉතින් චෝදනා තියෙන්නේ. ඉතින් මේවා ඊළඟ ආණ්ඩුවක් ආවොත් එන එකක් නෑ මට පේන්නේ මේගොල්ලෝ දිගටම ඉඳී වගේ මෙයාලා කියනවානේ බලය දෙන්නේ නෑ අරේ මේ කියලා. ඉතින් ආවොතින් මේ මෙන්න මේවට විරුද්ධව මේ ක්‍රියාමාර්ග ගන්න කොහොමද මේ සල්ලි ආවේ ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා බූදල් තියෙනවා කෝච්චියේ වඩේ විකුණපු එකෙක්ට මචං ඕම වෙන්න බෑනේ. ලංකාවේ ඉන්න ප්‍රකෝටි කෝටි 27යි.
ඒ අරෙන ක්‍රිප්ටෝකරන්සිත් තියෙනවා. ඒ ක්‍රිප්ටෝකරන්සි දැන් මේ මචං දැන් මේ කාලේ උපයන මුදල කියන්න පෙන්වන්නනේ ඒ ඇවිල්ලා ගල් හඳ වැඩ. පොර විතරයි දාලා දුන්නේ ඒක. ඉතින් මේ බිස්නස් කාරයෝ මචං මේ ආණ්ඩුවේ ගමනට බොහොම කැමැත්තෙන් ඉන්නේ. මෙච්චර කල් ගෙවපු කප්පම් වගේ මචං 100,000 ගුණයක් දැන් උපය ගන්නවා. හරිද? ඇත්තටම මේ ආණ්ඩුව රන් කරන්නේ මචං බිස්නස් කාරයෝ. අනුර කුමාර දිසානායක නෙමෙයි. ඒ කියන්නේ ඉකොනොමි එක රන් කරගේ අනිත් වැඩ ඔක්කොම ওই කරන පඩත්තල වැඩ ඔක්කොම අරව මේව කරන්නේ. දැන් මේ නීතිය මචං පැලවත්තට ගෙනියන්න හදපු වැඩ. එතකොට සංසාරයේ පවතින තාක්කල් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ගෙනියන්න හදන එක වගේ යටින් වැඩ අර මෙයාලගේ වැඩ හිමීට යටින් යනවා කිව්වේ ඒකත් තමයි ওই නීතිය එතෙන්ට ගන්න ගියේ එක. ඉතින් ඒ වැඩ යන අතරේ මචං ආර්ථිකය මෙහෙවන වැඩේ මේක මේ ගේන්ඩු ෆොරින් ඉන්වෙස්ටර්ස් ලවුනෙත් නෑ. දැන් ටුවරිසම් වල බලාපොරොත්තු වෙන ගානත් එන්නේ නෑ මචං. ඒක මම වෙනම කතා කරන්නත්. මේ ආර්ථිකය දැන් අර 1.2 බිලියන් තියුනේ අගෝස්තු මාසේ වෙනකන් කොයිද මට මතක විදියට මේ අවුරුද්ද ඉවර වෙනකොට මචං ට්‍රිලියන 2ක් සල්ලි අච්චු ගහලා තියෙනවා. ඉතින් ඒකෙන් මචං ට්‍රිලියනයක් තියෙනවා මහා භාණ්ඩාගාරය. ඒක තමයි අර හර්ෂද සිල්වා කියලා නාගත්තේ. ඉතින් සල්ලි අච්චු ගහලා මහා භාණ්ඩාගාරයට දැම්මම සල්ලි තියෙනවා තමයි එතන. ඒ අරෙන්න වියදම් මේ ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරපු මුදල් 7-5ක් මේ වියදම් කළා නෑ. කොටින්ම තමුත්තේ ගම ස්ටේෂන් එක එළවලු යවන්න සක්්‍යතා අධ්‍යයනයක් කරන්න කියලා වෙන් කරපු මුදලත් ඒක හැමම තියෙන. ඒක කෝප් කමිටියේදත් කොහෙද කතා වුණා. එක්කෝ ටිල්වින් කියලා තියෙනවා ඕක කරන්න ඕනේ නෑ කියලා. එක්කෝ එහෙම එකක්. නැත්තම් නිලධාරීන්ට අවශ්‍යතාවයක් නෑ. නිලධාරීන්ගෙන් ඇහුවා මුන් කියන්නේ කලින් සක්්‍යතා අධ්‍යයනයක් කරලා තියනවලු. එතකොට ඒක දන්නේ නැද්ද සල්ලි වෙන් කරන්න ඉස්සෙල්ලා ඒ අමාත්‍යාංශේ. දුම්රිය දෙපාර්තමේන්තෙන් හරි කොහෙන් හරි ගියමුකෝ. ඉතින් ඒක ඒ වෙලාවේ දන්නේ නැද්ද? ඉතින් මේ ඇවිල්ලා ගසා කෑමේ වැඩ මචං. හැබැයි ඒවා දැන් ගන්න ක්‍රමයක් තමයි දැන් දඟලන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා. හරි. ඉතින් මේ නිර්මාල් කියන කතාව ඇත්ත. ව්‍යාපාරිකයෝ හරිම සන්තෝෂෙන් ඉන්නේ. මේ පොඩි අය නෙමේ. ඉෂාරලා, ධම්මිකලා, ඩඩ්ලි සිරිසේනලා, නිපුණලා මචං උන්ට ඕන විදියට වැඩේ යනවනේ නියමටම. හතරවෙනි අරස්වීදියේ පස්වෙනි අරස්වීදියේ මුදලාලිලා අරගොල්ලොන්ට චුට්ටක් දෙනවා මචං මුන් හොඳට අම්බ කරගන්නවා. ඉතින් ගොයියෝ මේ අඬනවා 100 ගානට. කඳුළු පෙරාගෙන. පව්. හරි පව් අප්පා. ඊළඟට මචං රාස් කිවිසුම්. රාස් කිවිසුම් ගැන මම දිගට ආරාට කතා කරන්න යන්නේ නැහැ මචං. රාස් කිවිසුම් ගැන මේ දැන් ඉන්දියාවත් එක්ක මචං කිවිසුම් 7ක්ද කොයිද අත්සන් කරා. ඔය රනිල් එක්ක සයින් කරලා කරගන්න බැරි වෙච්ච ඒවා කතා කරා. දැන් සාමාන්‍යයෙන් මචං ගිවිසුම් වල රහස් දෙයක් නැත්නම් ඒ කියන්නේ ජනතාවට රටට අවාසි දෙයක් නැත්නම් හරි රටට බලපෑමක් වෙන දේවල් නැත්නම් මේ බය වෙන්න ඕනේ නැහනේ. අත්සන් කරේ මොකද්ද ගිවිසුම කියලා කියන්න. ජනතාවට ප්‍රකාශ කරන්න, එළියට දාන්න, මේ ප්‍රසිද්ධ කරන්න බය වෙන්න ඕනේ නැහැ. හරිද? දැන් මේ එහෙම අත්සන් කරන ගිවිසුම් එළියට දාන්න ඕන කියලා කෑ ගහපු එක තමයි දැන් ගිවිසුම් ගංගගෙන ඉන්නේ. ඉතින් ඒකට හේතු 1000ක් කියනවා. ඉතින් ඒ අරෙන්න ඇමරිකාව එක්ක ජූලි චම් මෙච්චර කල් පේන්න හිටියේ නෑ මේ ළඟදී ගිහිල්ලා ඇමරිකාවත් එක්ක රාස් ගිවිසුමක් අත්සන් කරනවා. ආරක්ෂක ගිවිසුමක්. ආරක්ෂක ගිවිසුමක් කියන්නේ මචං දැන් මේ වෙලාවේ මේ ඉන්දියාව පොඩ්ඩක් ඇමරිකානි විරෝධී තත්ත්වයේ ඉන්නවා. ඉතින් අනාගතේ මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලොන්ගේ බේස් එකක් මේ දාන්න වගේ දෙයක් කරන්න හදනවා නම් ට්‍රින්කෝ ඉන්දියාවට දෙනවා කියනවා වෙලාවක, ට්‍රින්කෝ චීනට දෙනවා කියනවා, ට්‍රින්කෝ ඇමරිකාවට දෙනවා කියනවා. එතකොට කලින් ප්ලෑන් එකක් තිබුණා මේ ඇමරිකාවේ මේ ඉන්වෙස්ටර්ස්ලා ඇවිල්ලා මෙහෙ පාරක් දාගෙන කරන්න යන වැඩක්. හරි. ඉතින් මේ සයින් කරලා තියෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. හැබැයි මගේ පෞද්ගලික මතය මචං ගිවිසුම් ගැව්වට කමන්නේ ගිවිසුම් එලි කරන්න ඕනේ. මොකද අපිට මචං තනියෙන් නැගී හිටින්න පුළුවන් රටක් නෙමෙයි. මේකේ ඔය ගොන් 70 කියනවා කුෂිකාර්මික නිෂ්පාදනයෙන් නගන්න පුළුවන්. කුෂිකාර්මික නිෂ්පාදනයෙන් නගන්න පුළුවන් රට. මොකද මේ කුෂිකාර්මාන්තයේ එදෙන ගොවියෝ විශාල පිරිසක් ඉන්නේ ඉඳා. නමුත් මේ වවන දේවල් වලින් බෑ. එක්කෝ ගංජා වවන්න ඕනේ. එක්කෝ ලෝකේ දැනට ඉල්ලුමක් තියෙන ආර්ථික භෝග වවන්න ඕනේ. මේ තියෙන මේ හැමදාම මචං රජයෙන් නඩත්තු වෙන මේ ගොයියෝ සෙට් එකක් නම් ඉන්නේ. හිඟන්නෝ නම් ගොයියෝ මේ වගේ අඬනවා නම් වැඩක් නැහනේ මේ ගොවිතනේ. හරිද? අනිත් එක කර්මාන්ත.
දේශීය කර්මාන්ත අර සිරිමාවුන්ගේ කර්මාන්ත ගැන ලියනවා තාමත් මීහරක්. මේ රටේ නිෂ්පාදන කර්මාන්ත කරන්න බෑ මචං. අමුද්‍රව්‍ය නැහැ. ලයිට් බිල වැඩි. හරි කම්කරු නීතිය ඕසෙට. චීනේ ඔය ගානට දිනුනේ පැය 12ක් වැඩ කළා. චීනේ ඔය ගානට දිනුනේ මිනිස්සු අතින් සල්ලි හොයාගෙන තමයි මචං මොනවා හරි අර ගොවිතැන් කළා හරි මොනවා හරි කරගෙන තමයි රස්සාවක් සල්ලි ගෙවලා රස්සාවක් හොයාගත්තේ. ෆැක්ටරි එක කරේ මේ හොඳ පඩි හම්බ වෙන තැනකට ගියේ එහෙමයි. පැය 12ක් වැඩ. ඔය චීනු ගැන දන්නේ උන් දන්නවා පිට රටවල් වල අපි දැකලා තියෙනවා. උන් මචං නාන්නේ කන්නේ බොන්න කිසි දෙයක් අවශ්‍ය නැහැ. මන් දන්න පුදුම ශක්තියක් තියෙන්නේ උන්ට. උන්ගේ චීන බේත් බීලා දරේ මේ කියලා. උන් නාන්නේ කන්නේ බොන්නේ කිසි දෙයක් උන්ට අවශ්‍යතාවයක් නැහැ මචං. බිම ඉඳ ගන්නවා අර they are sitting on nothing වගේ ඉඳගෙන මේ වැඩම තමයි. පොඩි කෑමක් උන්ට ඇති මචං. නිකම් සෝයා සෝස් ටිකක් දාලා මේ ගෝවා ගෙඩියක් කෑවත් උන්ට ඇති. පුදුම ශක්තියක් තියෙන්නේ. හරි. ඉතින් ඒ රටවල් දිනුනේ මේ එහෙමයි. අතින් ගෙවලා අරව මේව කළා. ඉතින් මේකේ කර්මාන්ත කරන්න පුළුවන්ද බං මේකේ? කර්මාන්තයකට ඇප්‍රූවල් ගන්න බෑ. ආයතන 500කට විතර යන්න ඕනේ. මාස ගාණක් යනවා ඇප්‍රූවල් ගන්න. ඉතින් ඕකයි தත්ත්වය මං දාන්නම් මෙයාගේ කතන්දරේ මේ දැන් කියන කතන්දරේ ගිහලා එන්නම් මචං and sudus take care goodbye. ඒ සියල්ල එළිදරව් කරන්න බෑ. ඒක තමයි රාජ්‍යතාන්ත්‍රික භාවය කියන්නේ. ඒ රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් වල ස්වභාවය මෙහෙම. අපේ පැත්තෙන් ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ වගේම ඒ රටවල් වලින් ප්‍රසිද්ධ කරන්නේත් නැහැ. ජාතික ජන බලවේගයේ සම්බන්ධයෙන් විශ්වාසය තියාගන්න අපි රටට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න අපේ තුන් හිතකවත් නැහැ. මේ රටේ දේපල පිළිබඳ අත්සන් කරලා අපට ඕනෑම ගිවිසුම මේ රටේ ජනතාවට දැන ගැනීම සඳහා පරම අයිතියක් තිබෙනවා. හැබැයි තමුන්වන්සේලා 13ක වගන්තිය දානවා. මේ ගිවිසුම සභාගත කර හැකි වන්නේ එළිදරව් කළ හැකි වන්නේ දෙපාර්ශ්වයේ ඇමරිකන් එක්සත් ඇමරිකාවේ සමාගම එකක වන්නේ නම් පමණයි. මම අහන්නේ ඇයි මේ වගන්තියක් දාන්නේ? මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට මේ ගිවිසුම රටට ඉදිරිපත් නොකොට අපි තොරතුරු දැනගැනීම පනත යටතේ අවස්ථා ගණනාවකදී අපි ගිහලා තොරතුරු ගැන දැනගැනීම පනත යටතේ මෙම පනත ඉල්ලුවා. ඉදිරිපත් කරේ නේ.